තවත් සුන්දර දවසක ආරම්භයක්. හිරොත් තමන්ගේ වැඩ ආරම්භ කරලා. කොඩිගහ කන්දේ අයිතිකාරයෝ ටිකක් තමන්ගේ දිනචර්යාව පටන් අරගෙන තියෙන්නේ. අඩුවක් නෑ ඒ ශබ්ද. ඔවුන්ගේ නාටයන් වල කිසි අඩුවක් නැතුව මේ ස්ථානයට. අපේ රාත්‍රියේ නවාතැන උනේ මෙන්න මේ ගල්තලාව. ඒ රාත්‍රියේ අපි නවාතැන් ගත්තේ මේ ස්ථානයේ. අපි රාත්‍රියේ තරු රටාවල තියෙන සුන්දරත්වය විචිත්‍රත්වය දකින්න තරම් අපි වාසනාවන්ත වුණා. ඉතින් හැම දිනම මේ වෙනකොට තමන්ගේ දෛනික වැඩ කටයුතු වල නිරත වෙනවා අපිට ඇහෙනවා. පන්සලක පිරිත් හඬ අපිට මෙතනට ඇහෙනවා. අවටින් වාහනවල ශබ්ද ඇසෙන නාසන ගානට අපේ සවන් වලට ගන්නවා. ඉතින් තේ එකක් එහෙම බීලා උදේටත් මොනවා හරි කාලා අපි මෙතනින් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ චාරිකාවේ අවසාන කොටසට. ඉතින් අපි ඒක නේද? අපේ චාරිකාව නිමා කරලා අපේ ජෛව විවිධක් මධ්‍යස්ථානයට යන ගමනේදී හිතපු නැති විදිහට මේ උදෑසන නැවතත් පොද වැස්සක් ඇදහෙලින්න පටන් ගත්තා. ඉතින් ඒවටත් මුහුණ දෙමින් අපි අපේ චාරිකාව අවසන් කරන්නයි සූදානම් වන්නේ. ඉතින් සෝබා දහමට ආදරය කරන සෝබා දහමට පෙම්බදින ආදරණීය ඔබ සියලු දෙනාටම අපි කරන ආරාධනය. ඉන්න කොඩිගහ කන්ද මේ වනපෙතේ සුන්දරත්වය අසිරිය විඳගන්නට අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට. කොඩිගහ කන්ද සිසාරා හමා යන මදනල පහස විඳිමින් තුරු අතර රැවතුන් කුරුළු කෝචනයේ මිහිරියාව සමගෙන් ගල්පර අතර ගලා යන දියදහරාවේ සිසිලසින් සතා සෙව්පාවුන්ගේ රජදහනක් බඳු වූ සොබා දහම් මෑණියන්ගේ දියණියකවන් මේ සොඳුරු වනපෙතෙහි පියමන් කරමින් මේ තුලින් ගලා එන
සොබා දහම රැකීමේ පණිවිඩය ඔබත් ගැඹුරින් ක්‍රියාවට නගන්න. එවිට මිනිසෙකු ලෙස ඔබට ලැබුණු වරම තවත් ප්‍රභාන්විත වනු ඇත.